හරි. ඔයාලට පේන ඇති මගේ ස්ක්‍රීන් එක මෙතන උඩ තියෙන මගේ බැලන්ස් එක 45000ක් මේ රුපියල් 10000ක් දාගෙන තමයි මේක වැඩේ කරලා තියෙන්නේ. ගොඩක් අය අහනවා 1xbet crash game එක කියන්නේ මොකක්ද කියලා. මේක තමයි 1xbet crash game එක කියන්නේ. ඔයාලට මෙතන මේ 2000 කපලා ඕනි ගාණක් දාලා ට්‍රේන් එකට සන්දි පටවන්න පුළුවන් 500 නම් 500 5000 නම් 5000 රුපියල් 100 වැඩි ඕනේ ගාණක්. මෙන්න මෙතනින් තමයි මේකේ ඔට්ටුව දාන්න තියෙන්නේ. දාලා දැන් ප්ලේන් එක 3ට යනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට දැන් මේක 4ෙන් ගන්න ඕන. දැන් 4.6 දෙකෙන් ඉපිපුරුයි. ඔයා මේ 500 4ෙන් ගත්තා නම් 500 4ෙන් ගුණ වෙලා ඔයාලට එනවා රුපියල් 2000. හරිද? ඒ වැඩේ තමයි කරන්න තියෙන්නේ යන රටවල් බලලා. ඉතින් මේකෙන් ගේමක් ගහන්න බැයිද කියන අය මේ පොඩ්ඩක් බලන්න මේ වගේ හිස්ටරි එක. මම 2000 දාලා 3ෙන් අරන් තිනවා 6000යි. 2000ක් දාලා 4ෙන් අරන් තිනවා 8000යි. ආය 1000ක් 3ෙන් අරන් තිනවා 3970යි. ආය 1980ක් 399න් අරන් තිනවා 7000ක් ඇවිල්ලා තියෙනවා. බලන්න ඔයගේ හිස්ටරි එක හොඳේ. 1704න් අරන් තිනවා 8000යි. 2003න් අරන් තිනවා 7000යි. 1303න් අරන් තිනවා 5000යි. නිකවට බලන්න මෙතන. මෙන්න මේ ගණන් ටික එකතු කොහොමද කියලා. බැලන්ස් එක ඉතින් මෙහිමයි මේකෙදි මෙහිමයි. හැමෝටම මේක සෙට් වෙන්නෙත් නෑ. සෙට් වෙන අය ඉන්නවා මේ රූපේ. හැමදේම හැමෝටම හරියන්නේ නෑනේ. ඉතින් අර උපනාත් තියෙන පොඩ්ඩක් try කරලා බලන්න. ලුස් වේගෙන වගේ එනවනම් ගහන එක නවත්තන්න. මේක පොඩ්ඩක් මේකට ආයෝජනය කරලා බලන්න ගේමක් ගහන්න පුළුවන්ද කියලා. මගේ මේ ඉතින් මේ real screen record හොඳේ. මේ date එක පේනවනේ මෙතන. වම් පැත්තේ අර date එකයි time එකයි වලට පේනවා මේ. මේ මගේ ඇත්ත බැලන්ස් එක හොඳේ. මම විතර එකක් දාන එක පෙන්නන්න. මෙතන අපිට ඕනි ගන්න type කරගන්න පුළුවන් CE නැම්මද? ඔය තව සමහර අය කියනවා මේකේ 500 ගහන්න කොහොමද කියලා මේ 100යි 400යි 500 දාන්න තියෙන්නේ. මේ දැන් loss time එකක් යන්න ඕනේ ඇයි දන්නවද? මේ win time එකක් ගේමේ. මං උදේ සාවනෙන් කුදේ ඉස්කේ වගේ නම් පොඩ්ඩක් බලා හිටියා. මට සැටිස්ුණේ ඉන්න තමයි මං දාගෙන ශ්‍රී ලංකාවේ මේ දැන් පියනනේ දැන් loss යන්නේ. අනිවාර්යෙන් මේකේ time දෙකක් තමයි කරගෙන්නේ. win යන time එකට ගියා කියන්නේ ගොඩ තමයි මේ. පේනවනේ. බැලන්ස් එක තියෙන 45යි. අනිත් දේ තමයි මෙහෙම 45ක් තියෙන දාරුවට ඔයාලා මේ අපේ මිනිස්සුන්ට කරන්න බෑ මේ 45ක් තියෙන දාරුවට මේක 50 කරන්න යන්න එපා. 20000ක් තියෙද්දි මේ දැන් 19000ක් තියෙදි 20000 කරන්න යන්න එපා 19 අදින්න. ඒක එහෙනම් මොඩටත් මේක 50 කරන් දී ගොඩක් දාරුවට මට ආයෙ 20000 විතර වහින්න එනවා. ගොඩක් අය මම මේ කියන කතාවට හුගලා පරිදිරත් ඇති. අනිවාර්යෙන් මතක තියාගන්න 9000 ගහන්න ලේසි 10000 ගහන්න අමාරුයි. හරිද? 9000 ඉඳන් ඉතුරු 1000 හදන්න අමාරුයි. ඒක අපේ අර සයිකොලොජි වෙන දෙයක්. ඊට වඩා අනිත් දේ තමයි 19 ගැහුවේ හැකි 20ක් කරන්න අමාරුයි. එහෙම සීන් එකක් තියෙනවා. එතකොට ඔයාලා දැන් 10000ක් ගහන බලාපොරොත්තුෙන් ඉද්දි 8000ක් එහෙම ඇදුනොත් 10000ක් ගෙවුවා වගේ තමයි. ඒක ඇද ගන්න. ආයෙ ගහන්න ගියොතින් කියලා වෙනවා. අනිත් එක තමයි වින් ටයිම් එකක් අඳුර ගන්න ක්‍රමය කියන්න. වින් ටයිම් එකක් මම අඳුර ගන්න ක්‍රමය තමයි මම ගේම් එකට ගිහිල්ලා බලාගෙන හින්දා ප්ලේන් එකක් 10 පහ කරලා යනකම්. හරිද? ඒක ගියයින් පස්සේ ආයෙ පොඩ්ඩක් බලා ඉන්නවා. ආයෙ යන විදිය. හේතුව ඇයිද නේද? ලොස් ටයිම් එක తీරා ප්ලේන් එක 10 පහ කරලා යන්නේ. අර සමහරක් කරවලු තුන්නේ හැම දෙනවා. ඒකයි ලොස් ටයිම් එකක 10 පහ කරලා ප්ලේන් එක යනවා. ඊට පස්සේ කට්ටිය මෙතන ලොස් ටයිම් එක ඉවරයි කියලා මේ ඔත්තු දාන්න පටන් ගන්නවා. ඒකයි මම අර එකක් 10 පහ කරලා ගියයින් පස්සෙත් බලාගෙන ඉන්නේ. ඉතින් මේ වගේ කීක රටා තියෙන දේ නැත්තම් මේ මෙහෙම ගහන්න බෑනේ. උගේ මට වඩා වැඩ ඉන්නවා මේ ගෲප් එකේ හොඳේ. සුපිරි හැඩ්ඩෝ ඉන්නවා. දැන් මම මේ 3න් 4න් කරා. මේක ඉන්නවා 18න් 19න් ප්ලේන් එකක් දියන්න. හොඳේ. ඔය ප්ලේන් එකේ හොඳ ඉලක්කම් කියන්න. 3න් ගන්න එක වාසි, 4න් ගන්න එක වාසි. 5න් ගන්න දින්න එපා. 4න් ගන්න 6 හොඳයි, ආය 7 හොඳයි. ආය 12 17 අන්න එහෙම හොඳයි. හොඳේ. ඔය 10න් ගන්න හිතන් ඉන්න අය 9න් හරන් වලින් ගන්න හේතුව සමහර වලට 9 99න් පුපුරනවා. 5න් ගන්න දින්න අයත් 4යි ගණන් වලින් ගන්න ගොඩක් කරවලට 5න් පුපුරලා. දැන් මේක 5න් වල ටච් කරාට මේ ඔට්ටු වල තෙන්නේ නැහැ. 5.11න් ප්ලේන් එක පිපුරුවනේ. සිග්නල් ගැප් එකත් එක්ක එතකොට 4.8න් වත් ටච් එක දෙන්න ඕනේ. අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. ඊට වඩා ඔයාගේ මෙතන බැලන්ස් එක වැඩි වෙද්දි දාන ඔට්ටු වැඩි කරන්න මතක තියාගන්න. හැබැයි මම නවර මගේ තියෙන තීරියක් තමයි දැන් 20000ක් දාගත්තොත් 2000 ඔට්ටු වලින් ගහන්නේ. 10000ක් දාගත්තොත් එක දිගටම 1000 ඔට්ටු වලින් තමයි ගහන්නේ. නිතරම මෙහෙම දුකට ගහන්න යන්න නැත්තේවා. මේ අර අපි ටිකක් එකතු කරලා තමයි ඔය කොහොම ගේම ගහන්නේ. හොඳේ. ඔය කෙන රටා සාමාන්‍යයෙන් තේරෙන්නේ නැති අය ඉන්නවනම් මට මැසේජ් එකක් දාලා අහන්න මොන වගේ රටාද යන්නේ. ඔයා සිටුසන් කරන්න කියලා. මම එතකොට මම සිටුසන් කරන අය වයි අපේ යාළුවෝ ඔය ගෲප් එකේ විතර උපන්නේ ආරෝන්ගේ අදහස් මං ඉල්ල ගන්න ඔයාලට පොඩ්ඩක් කතා කරලා කොහොමද ගහන්නෙම කියලා. එයාලගේ විස්තර ටිකත් ඔයාලට දාන්න. මේ එයාලා සෙල්ලම් කරන විදිහත් ඔයාලට කියන්න. මේ ඉතින් ඩිපොසිට් විත්ඩ්‍රෝ සහ මේ වගේ දේවල් කරගන්න. මේ අපිත් එක්ක සිට් වෙන්න මේ ECPA එකත් එක්ක එන හැමෝටම ජය වේවා. මේ අපේ WhatsApp නම්බර් දෙක තියෙනවා. දෙකෙන් එකකට මැසේජ් එකක් දාලා අහගන්න වැඩේ කරගෙන යන හැටි හොඳයි. මේ රියල් ඒවා පෙන්වන්නේ හොඳයි. මේ
ඩේට් එකයි ටයිම් එකයි පෙන්නනවා. මෙතන මගේ 45 දාලා මේ විතර එක හොඳේ. එන හැමෝටම ජය වේවා. මේ මෙතන උණු බැලන්ස් එකක් කැපලා තියෙන හොඳේ. මෙයා බුට් කියලා යන්නත් එපා.